ලකුණු තත්ත්වය 13යි 14යි. පන්දු පිරිනැමීම අතීතක විශේෂ සිදු කරනවා. ඔව් මෙවර ලකුණක් කිවෙනවා. තමන්ගේ නියමිත ස්ථානයේ රැඳී සිටීමේ ලකුණු තත්ත්වය 14 තමයි. එවන පිරිනැමීම සාර්ථක අතීතකේ ඉතාමත් දක්ෂ පිරිනැමීම ලකුණක් කිවෙනවා. ලකුණු 15යි 14යි. මේ මාම අහගෙන යන්නේ නේද බා? ඔහුගේ පළවෙනි වේග කාලය ලබා ගැනීමෙන් පසු ඉතාමත් විශිෂ්ට ලෙස තරගයට අවතීර්ණය ඇතිවෙනවා අතීතයේ කණ්ඩායම. ඔව් ආවරණය කලක් ආවරණය පිටාපිටියෙන් පිටතට පන්දුවේ දී ලකුණක් කිව්වා. සමෝදේ බලන්නේ. සමෝද කණ්ඩායම ලකුණු තත්ත්වය 15ට 15ක් සමතත්වයේ පවතිනවා. ආ ඔය එවන පන්දු පාන අසාන්තර පන්දු පාන යන ලකුණක් කිවෙනවා 16ට 15ක් ලෙස ලකුණු තත්ත්වය සඳහන් වෙනවා. ඔන්න පිරිනැමීමක් ඉතාමත් සාර්ථක පන්දු පිරිනැමීමක්. එවන පන්දු පාන ඊළඟ නිවතට යනවා ලකුණක් කිවෙනවා අතීතයේ කණ්ඩායමට. ලකුණු තත්ත්වය 18යි 15ක් ලෙස සටහන් වෙනවා. ගොඩ ගැනීම ඉතාමත් අපහසු වන පසුබට කලාපේ ලකුණු තත්ත්වය 16යි 18යි. හොඳ පිරිනැමීමක්. දක්ෂ පන්දු ගොඩ ගැනීමක්. හොඳ පන්දු ගොඩ ගැනීමක්. පන්දු පාර පිටාපිට ඉවතට යනවා ලකුණු තත්ත්වය 18 සම වෙනවා. අනෙක කන තියුණු සටනක්. එවන පන්දු පිරිනැමීම සාර්ථකයි යනවා ලකුණක් වෙනවා. අතීතයේ කණ්ඩායමට 18යි 18ක් ලෙස ලකුණු තත්ත්වය සටහන් වෙනවා. පිරිනැමීම කමල් විසින් සිදු කරනවා. සාර්ථක පන්දු පිරිනැමීම. ලකුණු තත්ත්වය 18ට 18ක් ලෙස සමතත්වයේ පවතිනවා. හොඳ පන්දු පාරක්. එවන කේලා පිටින් ඉවතට පන්දු පාරේ ලකුණු තත්ත්වය 19යි 18යි. හොඳ පිරිනැමීමක්. සාර්ථක ගොඩ ගැනීමක්. තමත් දියුණු සන්න හොඳ පන්දු ගොඩ ගැනීමක් දැකියකි. ලකුණු තත්ත්වය 20යි 18යි. තමත් දියුණු තරගයක් අනත කරන තරගයක් වර පන්දු පිරිනැමීම සාර්ථකයි. ලකුණු තත්ත්වය 19යි 20යි. පිරිනැමීම සෝමනාත් සිදු කරනවා පන්දු පිරිනැමීම. ඔව් සාර්ථක පන්දු පිරිනැමීම. වර පන්දු ගොඩ ගැනීම අසාර්ථකයි.
ලකුණු තත්ත්වයේ 21-19. තිවුණු තරගයක්. ඉතාමත් තිවුණු තරගයක්. දෙපිළම කරට කර තරග වදින ආකාරය. ලකුණක් තිබෙනවා 22-19. ලකුණු තත්ත්වය 23-19. මේක ඉවරයි. Tamat හොඳ පන්දු ප්‍රහාරයක්. ක්‍රීඩා පිටිය ඉතිරි කලාපවල අචිත්තගේ ප්‍රහාරය වදිත උනේ. යන ලකුණක් තිබෙනවා 23ක් ලෙස ලකුණු පුරේ සටහන් වෙනවා. සාර්ථක පන්දු පින්නීම. ලකුණ හිමිනවා